ඔයා වැඩිපුර කැමති කෝපි වලටද තේ වලටද? Which do you prefer, coffee or tea? මම නම් තේ වලට වඩා කෝපි බොන්න තමයි කැමති. ඉතින් එහෙනම් අපි බලමු ඒක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. මම තේ වලට වඩා කෝපි බොන්න කැමතියි කියන එක අපිට කියන්න පුළුවන් I'd rather drink coffee than tea. එහෙම නැත්නම් I prefer coffee to tea. ඉතින් බලමුද මේ දෙකේ වෙනස මොකක්ද කියලා. අපි prefer කියලා පාවිච්චි කරන්නේ අපේ තියෙන සාමාන්‍ය කැමැත්ත ගැන ප්‍රකාශ කරන්න. දැන් උදාහරණයක් විදිහට අපි කියනවා මම සාමාන්‍යයෙන් තේ වලට වඩා කෝපි වලට තමයි කැමති. එතකොට ඒක වාගේ සාමාන්‍යයෙන් තියෙන කැමැත්ත. එතකොට ඔයාට කියන්න පුළුවන් I prefer coffee to tea. හැබැයි හිතන්නකෝ ඔයා යාළුවෙක්ගේ ගෙදර යනවා ඔයාගෙන් අහනවා ඔයා තේද බොන්නේ කෝපිද කියලා. අන්න එතකොට ඒ වගේ විශේෂ අවස්ථාවකදී ඔයාට පුළුවන් ඔයා කැමති දේ ඒ වෙලාවේදී තෝරගන්න. එතකොට ඔයා ඒ වෙලාවේදී කියනවා මම තේ වලට වඩා කැමති කෝපි බොන්න කියලා. එතකොට ඔයාට කියන්න පුළුවන් I'd rather drink coffee than tea. හරි එහෙනම් ඔයගලන්ට prefer would rather කියන අවස්ථා දෙක හොඳට තේරෙන්නේ නැති කියලා හිතනවා. අපි මේ දෙකම prefer would rather කියන දෙකම පාවිච්චි කරන්නේ අපි යම් කිසි දෙයකට වඩා තව දෙයකට කැමතියි කියන අදහස ප්‍රකාශ කරන්න. හැබැයි prefer කියලා අපි පාවිච්චි කරන්නේ අපිට සාමාන්‍යයෙන් පවතින කැමැත්ත ගැන කියන්න. would rather කියන එක අපි විශේෂ අවස්ථාවකදී දෙකෙන් එකක් තෝරගන්න වෙලාවේදී වඩා වැඩිපුර කැමති දේ ගැන ප්‍රකාශ කරන්න තමයි පාවිච්චි කරන්නේ. දැන් අපි බලමු would rather පාවිච්චි කරලා කොහොමද sentences develop කරන්නේ කියලා. එතකොට මුලින්ම subject ඊට පස්සේ would rather ඊට පස්සේ මේ would rather එක අපි පාවිච්චි කරන්නේ base verb එක. example එකක් ගත්තොත් I'd rather stay home. මම ගෙදර ඉන්න තමයි වඩා කැමති. එතකොට මෙතනදී ගෙදර ඉන්න එක තව දෙයක් එක්ක compare කරලා නැහැ. මගේ වඩා වැඩි කැමැත්ත තියෙන ගෙදර ඉන්න කියන එක තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ අපිට ඔප්ෂන් දෙකක් compare කරලා වඩා වැඩි කැමැත්ත ගැන කියන්න ඕන නම් than පාවිච්චි කරන්න පුළුවන්. එතෙන්දී sentence structure එක වෙන්නේ මුලින්ම subject එක, ඊට පස්සේ would rather, ඊට පස්සේ base verb එක, ඔන්න ඊට පස්සේ than එකත් එක්ක ආයමත් base verb එක. example එකක් ගත්තොත් මම තේ වලට වඩා කෝපි බොන්න කැමතියි. එතකොට I'd rather drink coffee than drink tea කියලාත් අපිට කියන්න පුළුවන්. හැබැයි drink කියලා දෙපාරක් පාවිච්චි කරන්න ඕනේ නෑ එකම verb එක. ඒ නිසා අපි කියනවා I'd rather drink coffee than tea කියලා. අපි දැන් බලමු තව examples ටිකක්. මම කොහේ හරි යනවට වඩා ගෙදර ඉන්න කැමතියි. I'd rather stay at home than go somewhere. මම drive කරන් යනවට වඩා කැමති පයින් යන්න. I'd rather walk than drive. මම නටනවට වඩා සින්දු කියන්න කැමතියි. I'd rather sing than dance. අපි negative sentence එකකුත් බලමුකෝ. ඔන්න අපි කියනවා දවසම එතන ඉන්නවට වඩා මම නොයා ඉන්න තමයි කැමති. එතකොට ඔයා වඩා කැමති නොයා ඉන්න. එතකොට I would rather එකට පස්සේ ඔයා වඩා කැමති දේ නොයා ඉන්න. Not go. I'd rather not go than spend all day there. දවසම එතන ඉන්නවට වඩා than spend all day there. එතකොට ඔයා negative වලින් කියනවා නම් simply ඔයාට කරන්න තියෙන්නේ verb එකට කලින් not දාන්න. ඔන්න දැන් අපි ඊළඟට බලමු prefer වලින් කොහොමද sentences හදන්නේ කියලා. මම කලිනුත් කිව්වනේ අපි prefer පාවිච්චි කරන්නේ අපේ සාමාන්‍ය කැමැත්ත ගැන කියන්න. හරි එහෙනම් අපි මෙහෙම කිව්වොත් ඇය තේ වලට වඩා කැමතියි කියන එක අපි කියන්නේ she prefers tea. simply sentence structure එක තමයි subject ඊට පස්සේ prefer ඔන්න ඊට පස්සේ noun එක යෙදෙන්නේ. හරි එහෙනම් කොහොමද කියන්නේ මම ice cream වලට වඩා කැමතියි කියලා. I prefer ice cream. හරි දැන් අපි මේ වැලුවේ prefer එකත් එක්ක noun එකක් යෙදෙන අවස්ථානේ. හරි දැන් verb එකක් යෙදුනොත් ඒක කොහොමද වෙනස් වෙන්නේ? ඔන්න එතකොට අපි prefer එකත් එක්ක verb එක තියන්නේ ing form එකකින්. ඔයගලන්ට මතකනේ අපි would rather එකත් එක්ක verb එක තිබ්බේ verb එකේ base form එකකින්. හැබැයි ඔන්න මෙතනදී prefer එකත් එක්ක අපි තියන්නේ verb එක ing form එකකින්.
ඔන්න එතකොට sentence structure එක වෙන්නේ subject, ඊට පස්සේ prefer, ඊට පස්සේ verb ing form එකකින්. මම නවකතා කියවන්න වඩා කැමති. I prefer reading novels. අනේ විදිහට තමයි එක යෙදෙන්නේ. හරි, දැන් අපි බලමු ඔප්ෂන් දෙකක් කම්පෙයාර් කරලා එකකින් වඩා වැඩියෙන් කැමති මොකටද කියලා prefer වලින් කියන්නේ කොහොමද කියලා. අපි එක්සැම්පල් එකක් බලමුකෝ. මම තේ වලට වඩා කෝපි වලට කැමතියි. එතකොට කොහොමද මේක prefer වලින් කියන්නේ? I prefer coffee to tea. ඔන්න එතකොට to කියන එක අපි පාවිච්චි කරනවා. ඕගලන්ට මතකද අපි would rather එක පාවිච්චි කරේ than. හැබැයි මෙතනදී prefer එක to. මම TV බලනවට වඩා කියවන්න කැමතියි. I prefer reading to watching TV. ඉතින් අද ලෙසන් එකත් ඔයගලන්ට හොඳට තේරුණා කියලා මං හිතනවා. මෙන්න මේ පුංචි හෝම්වර්ක් එක කරන්නත් අමතක කරන්න එපා. ආන්සර්ස් ටික ඔයගලන්ට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ ටයිප් කරන්න. මෙන්න මේ සිංහල වාක්‍ය ටික ඔයගලන්ට තියෙන ඉංග්‍රීසි වලින් කියන්න. එතකොට part 1 එක general situation එකක්. එතකොට එතනදී ඔයගලන්ට prefer use කරන්න පුළුවන්. part 2 එක specific situations. එතනදී ඔයගලන්ට would rather පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ සතියේත් අලුත් sentence pattern එකකින් හම්බ වෙමු. වීඩියෝ එක හොඳයි නම් අපිව subscribe කරන්න.